Sorry ass DJ. අම්මේ මම පාර පැත්තට ගිහිල්ලා එන්නම් ඈ. හා පුතේ හා කෙල ගන්න තෝ ගිහිල්ලා වරෙන් ඈ. හරි හරි අම්මේ. මේ කුක්කුවා කොහේ ඉන්නවද දන්නේ. අනිවාර්යෙන් ඇත්තේ ඔක ගහක් උඩ. ආය අර ඉන්න ඩයල් එක රිලා වගේ. ඒ කුක්කුවා කවුද යකෝ? අම්මට සිරි සුද්දා. මොකෝ වෙන්නේද? මොනවා වෙන්නද බෑ. උඹ කොහෙද යන්නේ? දන්නේ නැද්ද පොඩ්ඩක්? පාර පැත්තේ ගිහින් එන්න යන්නේ බෑ. අර නංගිව බලන්න නේ ඔබ යන්නේ. ඔව් බා. උඹත් එනවද යන්න? මං ආව කියලා මොනවා කරන්නද බා? උඹ නම් ගිහිල්ලා අර කෙල්ලට පැණි හලන ඉදී. මම ඉන්න බෑ පාර දිහා බලගෙන. හරි බං. උඹට ඒ නංගිගේ යාළුවා දාලා දෙන්නම්. වරෙන් කියන්න ඔයත් එක්ක. අඩ යම. උඹට එතකොට නම් පුළුවන් නේ. දන්නේ නැද්ද පොඩ්ඩක් ඉතින් කොල්ලෝනේ. යම. අම්මා යමන් ඉතින් වෙලා යන්නේ නැත්ත බං යම. අම්බෝ කොල්ලගේ පැණි හිනාව. ඒමදිර පට්ට හදිස්සියනේ උඹට තියෙන්නේ. හරි මේ වෙලා යනන වරෙන් කියන්න යහත් ඉතින්. යමන් ඉතින්. අඩේ බං කිරියා. පාර පැත්තේ කෙක්වත් නැහැ නේ බලපංකු. ඔව් බං. මේ උඹ උදේට කාලාද ආවේ බං? නෑ බං. උඹ නම් කාලේ ඉඳදිනේ. ඇයි උඹේද මං කාලාව කියලා? ඈකෝ. අතේ සතේ නතු කොහොමද මං කන්නේ? අන්න ඔක තමයි ප්‍රශ්නේ. මේ කිරියෝ අන්න පොඩි උන් දෙන්නෙක් එනවා බං. අඩේ ඕමයි බං. මේ කීයක් හරි කඩාවමුනේ. ඒක තමයි කො පෙන්නවුවේ. හරි බං. කඩමු එහෙනම්. ඕහොම ඉදලා කඩන්න බෑකෝ. මං වගේ හිටපන්. මේ විදියට. අම්මට සිරි තඩියා. උඹලන් දැන් මැරෙක් වගේ වයි ඈ. ඒකනේ කිව්වේ බං. මේ මං වගේ හිටපන්. නැත්තම් තොට පොඩි උන්ගෙන් ගුටි ගන්න වෙන්නේ. හරි බං. පොඩ්ඩක් හිටපන්. මේ කරේ වෙන්න බෑනේ. ඒ කුක්කුවා වරෙන් බං ඉක්මනට. අතනින් එද්දින හදිසිය තිබ්බතොට. හරි බං. ටිකක් හිටපන් ඉතින් මම එනවා. වරෙන් යක්කෝ වෙලා යනවා. මේ බං අතන ඉන්නේ උන් දෙන්න මට ටිකක් අල්ලන්නේ නෑ. ඌ මොකේද හරි එන්න තමයි හදන්නේ. ඔව් මටත් පේනවා. එයාලා මොකේද දෙන්න හදන්නේ බලමුකෝ. ඒ පොඩි උන් දෙන්න මෙන්න මේට වරෙන්. ඇයි මොකටද දන්නේ? උඹලට එව්වලින් වැඩක් නෑනේ. එන්න කිව්වම ළඟට වරි. කොයිදින් ඔයාලා කියනවා නම් එන්න. දැන් කියන්න කාරණා මොකද්ද කියලා? ඔව් දැන් ළඟටත් ආවනේ. දැන් ගණන් තොපි කවදින සල්ලි ඔක්කොම. අයියේ තොට දෙන්න සල්ලි තියෙන අපේ. අනේද කියන්නේ බා. මං කිව්වනේ දැන් තොපිට දීපා සල්ලි ටික. අයියෝ මේක මේ චාන්ටියද? සල්ලි ඉල්ලන්නේ. උඹ දන්නවද යකෝ මං කවුද කියලා? මම තමයි මේ මුළු ගමම රන් කරන්නේ. නෑ ගනිල්ලා. දැන් කිව්වනේ සල්ලි ටික දීපන් නැත්තම් කලබල දෙනවා දන්නවනේ ඉතින් අපේ ඇටේ. මේ කොටා තෝගේ සද්ද වැඩි ඈ. කොටවරියා. මොකක්ද තොපි කියන්නේ? දෙනවද නෑ නෝම්බට ඇට. දෙයි කියලා තමයි බය. එහෙමද? ඕම් බලාගෙන. ගහපන් කිරියා උන්දනට ගහපන්. තොට. අඩේ කොළු මගේ අත දීපන් බා. තෝගේ කාට තිබ්බනේ? කොයියකෝ තෝගේ වැඩ? ගහපන් සුද්දා කොට ගහපන්. තොට ඉඳා. ආය අම්මා තඩියා. ඉඳා. අඩේ තඩියා උන්දනට ගහපන් බා. අඩෝ තෝ මගේ කාට ගැව්වා නේද? හිටපන් දැන් තොට මම. වරයකෝ අරකට වගේ තමයි තොටක් දෙන්නේ වරෙන්. තොට. ඉඳා. ඇද්ද තොපි දෙන්නට දැන්. සල්ලි හම්බුණානේ. එහෙනම් අපි යනවා. අනේ හරි. ඒ බං වෙලා යනවා බං අරක ඇවිල්ලත් යම. තොට නම් අඩා කෙල්ලෝ හින්ද අයියෝ මන් දන්නේ. මේ අරකිට ඇදේ යමන් එහෙනම්. අම්මෝ. යමන් බං විජාට. හිටපන් දුවන්න තු යකෝ. උට තියන හදිසිය බලපල්ලා. තඩියා. අනේ මම හොස්පිටල් දාන්න අයියෝ.
අඩේ නැගිටපන් බා. අම්මාඩ අඩෝ රිදෙනවා බං මාව හොස්පිටල් දාපන් ගිහිල්ලා. වරෙන්.